අපට ලබා දෙනවා වසර දෙකකට පෙර පරලෝසපත් ටීඑච් ගුණදාස තේරුවර පියාණන්ට පිරිස මාලනීද සිල්වා මෑණියන්ට නිදුක් නිරෝගී භාවය සහ මාතර විජේසිය ස්වාමීන් වහන්සේගේ මෑණියන්ට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරමින් ටී.ජී. ප්‍රභාස් රංග තේරුවර පුදනුවන් විසින් සැදැහැති දායකත්වය ලබා දෙනවා. කෙසේනම් මෙත්මුනි මහා සෑය දෙස බලාගෙන අපි බණ අහන්න සූදානම් වෙමු. දුක දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මඟ නම් වූ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වන්නට සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි ආර්ය අෂ්ටාංගික මාර්ගයන් අනුව යමින් දැහැමි පිළිවෙලක් ගත කරන්නට උතුම් ධර්ම කරුණු අවබෝධ වේවා. ධර්මානුශාසනාව සඳහා নমස්කාර පූර්වකව අරමුණු කරන්නට පෙර පිළිගැනීමේ අනුශාසනාව සඳහා ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. කල් වේලා ඉක්මගේ ගොස් ඇති නිසා මේ පඩිපෙළේ කිසිවෙක් ගමන් කරන්නට පාමින් අනුතුරුව ඔබට සෑයට ගමන් කරනව නම් ප්‍රධාන පඩිපෙළ භාවිතා කරන්න. මෙතනින් මේ ධර්මදේශනාවට බාධාවක් වෙන ආකාරයෙන් කිසිදු කෙනෙක් මේ පඩිපෙළේ ගමන් කරන්නට එපා. ඔබට සෑයට ප්‍රවේශ වන්නට තිබෙන මාර්ගය හා පැත්තේ තියෙන්නේ ඒ පඩිපෙළවල් භාවිතා කරන්න. හැමදෙනාම මේ වැලි මළුවේ ඇවිල්ලා ඉක්මනින්ම අසුන් ගන්න. මේ වැලි මළුවට ඇවිල්ලා ඉක්මනින් අසුන් ගන්න. මේ හැමදෙනාම මේ වැලි මළුවේ ඇවිල්ලා වාඩි වෙන්න. ඔය පඩිපෙළේ කිසිවෙක් වාඩි වෙන්නට එපා. මේ වැලි මළුවට ඇවිල්ලා හැමදෙනාම වාඩි වෙන්න. ඔබ හැමදෙනාම මේ ශ්‍රවණය කරන්නට සූදානම් වන්නේ හරි අපූර්ව ධර්ම දේශනාවක්. මේ ස්වාමින් වහන්සේ ගැන කතා කරනවා නම් උන්වහන්සේ විචිත්‍ර ධර්මදේශකයන් වහන්සේ නමක්. ඊ타ත්ම නිවැරදි දහම් කාරණා දේශනා කරන ඊ타ත්ම පිරිසුදු දේශනාවන් කරන ඊ타ත්ම වටිනා කියන ස්වාමින් වහන්සේ නමක්. හැමදෙනාටම ආරාධනා කරනවා ස්වාමින් වහන්සේගේ දිහාවට හැරිලා හැමදෙනාම ධර්ම ගෞරවය ඇති වෙන ආකාරයට හැමදෙනාම ටිකක් තැම්පත් වෙන්න. අද වෙසක් පොය වෙන පොයවල් වගේ නෙමෙයි මේ වෙසක් පොය. ඒ නිසා මේ මෙත්මුනි මහා සෑයේ දේශනාව වන මංගල ධර්ම දේශනාවයි මේ වෙසක් පුන් පොහොය දවසේ අද දවසේ මේ දේශනා කරන්නේ. ටිකක් තැම්පත් වෙලා ධර්මයේ ශ්‍රවණය කරන්න. මගේ මද්දු තාත්තා වෙනුවෙන් එහෙම නැත්නම් ගුණදාස තේරවර පියාණන් වෙනුවෙන් අද මේ ධර්ම දේශනාව පවත්වන්නේ අපේ පවුලේ හැමදෙනා ප්‍රභාස්රංග මගේ සහෝදරයා ඇතුළු මේ අයියලා හැමදෙනාම එකතු වෙලා අද මේ මංගල ධර්ම දේශනාව සඳහා ප්‍රතිබර දායකත්වය ලබා දෙනවා. අපේ මද්දු අම්මා එහෙම නැත්නම් මේ මෑණියන්ට ආශිර්වාද කරමින් මගේ අම්මාට ආශිර්වාද කරමින් මේ සියලු අම්මාවරුන්ට ආශිර්වාද කරමින් තාත්තාවරුන්ට වගේම මේ සුන්දර රාත්‍රියේ මේ සුන්දර වූ ඊ타මත් විචිත්‍ර වූ මේ මහා සෑය දිහා බලාගෙන මේ ධර්මය ශ්‍රවණය කරසේක්වා. මගේ ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේට මෙතන සිට ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන්නට අවසරයි. ඔබ වහන්සේට පාදාභිවන්දනාවෙන් ආරාධනා කරනවා. අවසරයි ස්වාමීනි. සාදු නාමයක් පවත්වන්න. ධර්ම ශ්‍රවණය කිරීමට ප්‍රථමයෙන් සීලේ පිළිපදීම සඳහා নমස්කාර පාඨය තුන්වතාවක් සජ්ජායනා කරන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස
බුද්ධං සරණං ගච්ඡාමි දං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං ආමබන්තේ පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි ශ්‍රාමීරය මච්චපමා දඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි මජ්ජපමදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අප්පමාදේන සම්පාදේත සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සන්තුප්පසත්ත චරණං සරණං ජනානං බ්‍රහ්මාදි මෝලි මනිරං සිසමාවහන්තං පංකේරුහාව මුදුකෝ මලචාරුවන්න
වන්දාමි චක්ඛවරලක් අනමාදදානං නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මහ පොළොවසේ සමත පිහිටි ගුණතා වූ ආකාශයේ අනන්ත ගුණතා වූ මහා මේරුවසේ සාර ගුණතා වූ මහ සයුරසේ ගැඹුරු ගුණතා වූ හිරු මණ්ඩලසේ තේජස් ගුණතා වූ සඳ මණ්ඩලසේ සෞම්‍ය ගුණතා වූ මගේ ලොවේකම හිරු මණ්ඩල විපදෝත්තම නිසභෝ අතුලෝ සාක්‍ය කුල තිලකෝ දස බලධාරී සර්වඥ තථාගත සම්්‍යක් සම්බුද්ධ රාජෝත්තමයාණන් වහන්සේ උදෙසා මාගේ নমස්කාරය වේවා. අතිගෞරවාස්පද මිත්මුනි මහා සෑයේ නිර්මාතෘ ප්‍රධාන අනුශාසක මාතර විජේසිංහ ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ කොට ඇති වන්දනීය පූජනීය මහා සංඝරත්නයේ අවසරයි මේ සිද්ධ කරනු ලබන ධර්ම දානමය පින්කමේ දායකත්වය අරගෙන කටයුතු කරන තේජ් ප්‍රභා සංඝතේනවර පුතුණුවන් ප්‍රධාන කොට ඇති පින්වත් ස්වාමීන් වහන්සේගේ ආදරණීය මෑණියන් ඇතුළු පොළේ ඥාති හිතවතුන් ප්‍රධාන කොට ඇති සත්පුරුෂ කාරුණික සත්පුරුෂ පින්වතුනි වෙසක් පුන්සඳ නැගී එන මොහොතේ තුන් ලොවට දහම් දිය ගලා ආ දවසක තුන් ලෝකෙට සැනසෙන දහම් මඟ විවර වුණ දවසක මුළු සසරම සෝපත් කරගන්න පුළුවන් මහානීය කුසලයක පිනක යෙදෙන මේ පින්වත් හැම දිනාම ධර්මයේ තුලින් ඔබ මේ සිදු කරනු ලබන මහානීය පින පිළිබඳව පසුපිරම් කරමින් කරුණ විමසා බලන්නට සූදානම් වෙන මොහොත. ලක් ඉතිහාසයේ කවදා හරි දවසක ඉතිහාසගත වෙන මහානීය නිර්මාණයක් සිද්ධ කරලා ඒ සිදු කරන්නට යෙදුන නිර්මාණය තථාගත ගොයම සසුනට පූජා කරන්නට යෙදෙන මහා පින්කම් මාලාවේ එක් ධර්ම දේශනාවකට හුම්කම් දෙන්න සූදානම් වෙන මොහොත. පින්වත් මාතර විජේසිංහ ස්වාමීන් වහන්සේ සංසාරයෙන් පුරාගෙන ආපු පින් බල මහිමේ නිසාම ගිහිවත අතහැරලා පැවිදි බවට පත් වෙලා මුළු ලෝකයක් දන්න අඳුනන ස්වාමීන් වහන්සේ නමක් හැටියට ශාසන ඉතිහාසගත වෙන මහත් දෙවන්ත නිර්මාණයක් මේ ලක්දරණේ හැම කෙනෙකුටම දකින්න අවස්ථාව හදලා දීලා තියෙනවා. ඒ නිසා මේ පින්කම ලේසි පහසු එකක් නෙවෙයි. මේ පින්කම සුළුපටු එකක් නෙවෙයි. මේ පින්කම වෙනුවෙන් අප්‍රහිත ධෛර්යයක් තියෙන්න ඕන. පින්කමක් කරනකොට ඒ පින්කම පටන් ගන්න වීරියක් තියෙන්න ඕන. මේ පින්කම පවත්වගෙන යන්න වීරියක් තියෙන්න ඕන. ඒ පින්කම නිමා කරන්න වීරියක් තියෙන්න ඕන. එහෙමනම් මාතර විජේසිංහ හාමුදුරුවන් වහන්සේටත් මේ පින්කම පටන් ගන්න වීරියක් තිබ්බා. පවත්වාගෙන ඉන්නත් වීරියක් තිබුණා. පින්කම අද ලස්සනට මුළු ලෝකෙටම සිතගත නිවන පින්බිමක් බවට පත් කරලා නිමා කරන්නට තරම් වීරියක් තිබුණා. නිසා මේ වෙලාවේ අපි ආශිර්වාද කරනවා මාතර විජේසිංහ හාමුදුරුවන්ට
නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සුවපත් භාවයේ කායික මානසික සැනසෙල්ල ලැබිලා කාය පීඩා චිත්ත පීඩා ඇති නොවි උතුම් බුද්ධානුභාව බලෙන් ධම්මානුභාව බලෙන් සංඝානුභාව බලෙන් චතුරාසීති සහස්ස ධම්මස්කන්ධානුභාව බලෙන් නවලෝකුත්තර ධම්මානුභාව බලෙන් අට්ඨංගික මග්ගානුභාව බලෙන් අට්ඨ සමාපත්‍යානුභාව බලෙන් චලවිඥානුභාව බලෙන් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛානුභාව බලෙන් සමුද්දාරක්ක දේවතානුභාව බලෙන් තව තවත් සසුන් කිස වඩන්නට නිවන් පින්කම් සිද්ධ කරන්නට පින්වත් ස්වාමීන් වහන්සේට ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රථමයෙන්ම ආශිර්වාද කරනවා. එමතුනි වෙසක් පොය දවසක අපි හැමෝම එකතු වෙලා සුන්දර පින්කමක තමයි මේ නිලිලා ඉන්නේ. මේ ලෝකෙට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා කියන කාරණාව දුර්ලභ දෙයක්. ඒ දුර්ලභ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පිළිබඳව අසිරිමත් විස්තරයක් මේ මොහොතේ කාල වේලාවේ හිටියට ඔබ ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. අපි ආපු සංසාර ගමනේ අපි එක දෙයක් තේරුම් ගත්තා නම් මේ තාක් සංසාරේ දුක් විඳින්න අපි එන්නේ නැහැ. මොකද ඒ තේරුම් ගන්න බැරි වෙච්ච දේ බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීම දුර්ලභයි කියන කාරණාව. මේ ලෝකේ ඒ කරුණම තේරුම් ගත්තනම් ප්‍රමාණවත් අපේ කය සංවර කරගන්න, වචනේ සංවර කරගන්න, සිතුවිලි සංවර කරගන්න. අපිට මේ සංසාරේ සංවර වුණ කයක් තුල ලබන සැනසෙල්ල, සංවර වචනයක් තුල ලබන සැනසෙල්ල, සංවර සිතක ලබන සැනසෙල්ල ලබන්න බැරි වෙන්නේ එක හේතුවක් තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මේ ලෝකෙ දුර්ලභයි කියලා තීරුම් ගත්තේ නැති එක පින්වතුනි. ඒ නිසා බුදු මුවින් මගේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ දුර්ලභයි කියලා පෙන්නපු කරුණු මේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුයි පින්වතුනි. ඒ අතර ප්‍රධානම දේ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා කියන එක. ඇයි මේ ලෝකෙට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්න දුර්ලභ? හැමදාම කෙලෙස් තියෙන මිනිස්සු, අකුසල් කරන මිනිස්සු මේ මහ පොළොවේ පහළ වුණාට සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මේ මහ පොළොවේ පහළ නොවන්නේ ඇයි? ඒ සම්මා සම්බුදු බව සඳහා පූර්ණේ කළ යුතු පාරමිතාවන් පූර්ණේ කරන එක අති දුෂ්කර වැඩක් වෙනවා. ඒක සුළුපටු එකක් නෙවෙයි. උන්වහන්සේ මේ ආපු සංසාර ගමනේ පුරුපු පාරමිතාව දිහා බැලුවම පින්වතුනි නියම කාටනම් කරන්න පුළුවන්ද කියලා හිතෙනවා. සීල පාරමිතාව පූර්ණේ කරන විස්තර ගැන කතා වෙනකොට සඳහන් කරනවා පින්වතුනි ධර්මයේ තුල සෙමර මුවා කියලා මුවෙක් ඉන්නවා. මේ සෙමර මුවා තමන්ගේ වලිගෙට පණවගේ ආදරේ, දෙවෙනකොට ආදරේ. ලස්සන වලිගයක් මේ මුවාට තියෙනවා. රෝම පිළිලා මේ වලිගේ කැලේ ඇවිදගෙන යනකොට මේ රෝම පිරිච්ච තමන්ගේ වලිගය කොහේ හරි තැනක පැටලුනොත් මුවා උත්සාහ කරනවලු එක රෝම ගහක්වත් ගලවගන්නේ නැතුව කඩාගන්නේ නැතුව මේ වලිගෙ නිදහස් කරගන්න. එහෙම එක රෝම ගහක්වත් ගැලවෙන්නේ නැතුව වලිගෙ ගන්න බෑ, නිදහස් කරගන්න බෑ කියලා මේ සිවර මුවාට තීරුණොත් ජීවිත අපේක්ෂාව අතහැරලා වලිගයට හානියක් නොවෙන්න එතනම මැරෙනකම්ම වාඩි වෙලා නිදාගෙන ඉන්නවා කියලා සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේගේ සීල පාරමිතාව එහෙම එකක් සංසාරේ බෝසතාණන් වහන්සේලා හැටියට. ඒ සීල පාරමිතාව සෙමරමුවා වලිගයේ රකින්නට වඩා තමන් වහන්සේගේ සීලය රැක්කා. සංසාරේ කවුද එහෙම කරන්න පින්නතුනේ? ඒක කාටවත් කරන්න පුළුවන් කමක් නෙවෙයි. ඒ වැඩි ඒ ක්‍රියාව අති දුෂ්කර එකක්. ඒ දුෂ්කර නිසාම ලෝකයේ බෝධ්‍යාන් එහෙම නැත්නම් බුද්ධාංකුර පුරණ පිරිස හරි අඩුයි, කලාතුරකින් පහළ වෙන්නේ. නිසා හැමදාම ලෝකෙ බුද්ධ කියන හඬ අහන්න ලැබෙන්නේ. හැමදාම ලෝකෙ බුද්ධ කියන හඬත් එක්ක ඇහෙන ධර්මය අහන්න ලැබෙන්නේ පිටුතුනි. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ අපි ලැබපු මේ මනුස්ස ජීවිතේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ඉන්නවා. මේ විශ්ව ධාතුව තුල මේ සංසාරය තුල දුර්ලභම කාරණාවක්. උන්වහන්සේ පෙරම් පුරාගෙන ඉද්දී පින්වතුනි
ඔය ජාතක කතාවල අපිට සඳහන් වෙනවා බෝරිදත්ත ජාතකෙහිම නාගයෙක් කියලා ඉපදිච්ච වෙලාවක නාග ලෝකෙන් මනුස්ස ලෝකෙට ඇවිල්ලා දරණ වතාගෙන ඉන්නකොට නාගයන් দমনය කරන මිනිස්සෙක් මන්ත්‍ර ජප කරනවා මේ නාගයව අල්ලගන්න. නාරජුගේ බලය වැඩි නිසා පින්වතුනි මන්ත්‍ර ජප කළාට দমনය වෙන්නේ නැහැ. එතන සඳහන් කරනවා බෝසත් නාගරාජයාට මුව විවර කරලා ගිනි පිඹින්න පුළුවන්කම තියෙනවා. ඒ ගිනි පිඹුත් මිනිස්සෙක් අළු වෙලා යන තරම් දරුණු ගින්දරක් මුවෙන් පිට වෙන්නේ. එච්චර කායික මානසික ශක්තියක් තිබුණ මේ නාගරාජයා ළඟට ගිහිල්ලා මන්තර මතුරනකොට නාගරාජයට දැනෙනවා කියන්නේ මුළු ඇඟම ගිනි ගන්නවා වගේ. ඒ ගිනි ගන්නවා වගේ දැනෙද්දි මේ මිනිස්යාට පින්වතුනි ගිනි පිම්බේ නෑ ඉවසීම පුරුදු කළා. ඒ ඔබ මම සරණ ගිය සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාරමිතාවේ බලය. බැරිම තැන මේ මන්තර වපුරන මන්තර මතුරන මේ මිනිසයා නාගරාජයාගේ බෙල්ලෙන් අල්ලගෙන බෙල්ල මිරිකගෙන මන්තර ජප කර කර කට ඇරලා කටට කෙල ගහනවා. පින්වතුනි මන්තර ජප කරනකොට දමනය කරගන්න. ඒ වෙලාවේ නාරජතුමාට දැනුණා තමන්ගේ ඇස් දෙකට ගිනියම් වෙච්ච යකඩ දෙකකින් අනිනවා වගේ කොච්චර කරුණාවක් ඒ මොහොතේ මගේ බුදුහාමුදුරුවන්ගේ හිතේ තිබුණාද කොච්චර ඉවසීමක් මගේ බුදුරජාණන් වහන්සේ මේ මොහොතේ බෝසතාණන් වහන්සේට පුරුදු කරාද කියනවනම් සිතක්වත් පහළ වුණේ නැහැ කියන මේ මිනිස්සයා නසන්න ඕන කියලා. බැරිකමට නොහැකියාවටද නේ තමන් වහන්සේගේ පාරමිතා පූර්ණේ කරගන්න බැරි වී කියලා. පින්වතුනි ඒක අමාරු වැඩක් නෙවෙයිද? දුෂ්කර වැඩක් නෙවෙයිද? ලෝකේ කාටද එහෙම ඉවසන්න පුළුවන්කම තියෙන්නේ? එම කාටවත් ඉවසන්න බෑ බෝසතාණන් වහන්සේ තමකට ඇති ඇරෙන්න ශාන්තිවාදී ජාතකාදී ජාතකයන්ගේ සඳහන් වෙනවා. කොල්ල කුරුත් ඇවිල්ලා තමන් වහන්සේගේ කනට කෝටු දාලා කරකවද්දී ඒක ද්වේෂසිතක්වත් ඇති කරගත්තේ නෑ කියලා. භාවනා කර කර ඉරියව්වෙන් ඉඳි ශරීරයේ කොල්ල කුරුත් ඇවිල්ලා මල මුත්‍රා කළා. ඒ මල මුත්‍රා කරද්දී ඉවසීම පුරුදු කරපු ශාස්ත්‍ර වහන්සේ තමයි ලෝකෙ බුදුවරු දුර්ලභ වෙන්නේ මේ ටිකම මදිද පින්වතුන් අපිට තේරුම් ගන්න. කන කපලා අතට දෙනකොට, නාසය කපලා අතට දෙනකොට, දිව එළියට ඇදලා කපලා අතට දෙනකොට තමන්ට වද දෙන වදකියා පිළිබඳවවත් ඒ වද දෙන්න අනකරපු රජ්ජු පිළිබඳවවත් අල්ප මාත්‍ර තරහසිතක් ඇති නොකරගෙන ඉවසීමෙන් මේ ලෝකෙ හිටියානම් ඒ ඔබ මම සරණ ගිය සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බෝසත් අවදීමයි පින්වතුනි. එහෙනම් ලෝකේ බුදුරු පහළ වෙනවා කියන එක අමුතුවෙන් දුර්ලභයි කියන දෙයක් නෑ. හැබැයි මටත් ඔබටත් මේක තේරෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේලා දුර්ලභයි කියන එක තේරෙන්නේ. අපිට හිතෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා අපි වගේම සාමාන්‍ය විදිහට ලෝකෙ පහළ වෙනවා කියලා නේ. ඔබට මේ බුද්ධ ශාසනය තව පුංචි කාලයයි තියෙන්නේ. මේ ගත වෙන්නේ 2569 වෙනි වෛසාඛ මංගල උත්සවය. බලන්න ඉක්මනින් ගෙවිගෙන යනවා මේ ධහම ඇහෙන කාලේ. එහෙනම් බුද්ධ ශාසනය පවතින කාලේ ධර්මයේ අහන්න ලැබුණ වෙලාව අපි කවුරුත් වීරියවන්ත වෙන්න ඕනේ අපේ ජීවිතයේ ධර්මයේ තුල සීල සමාධි ප්‍රඥා දියුණු කරගනිමින් සතර අපායට නොවැටෙන ජීවිතයක් හදාගන්න. ඒ කාරණාවත් සිහි කරන ගමන් මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පිළිබඳව අසිරිමත් විස්තරයක් අපිට ධර්මයේ මුණ ගැහෙනවා. දැන් මේ සෑය ඉදි කරන්නේ මේ මහා භද්‍ර කල්පේ පහළ වෙන මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නාමය සිහිපත් කරගෙන. නිසා මම කල්පනා කළා බුදුරජාණන් වහන්සේලා පිළිබඳව සඳහන් වෙන අසිරිමත් විස්තරයක් කරුණු ටිකක් ඔයගොල්ලන්ට කියලා දෙන්න. එතකොට හිත පහදව ගන්න පුළුවන් හැම කෙනෙකුටම. දැන් අපි දැනගත්ත බුදුරජාණන් වහන්සේලා සැබවින්ම මේ ලෝකේ පහළ වීම දුර්ලභයි කියන කාරණාව. එතකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේලා කොටස් තුනක් ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ශ්‍රද්ධාධික, ප්‍රඥාධික, වීර්‍යාධික වශයෙන්. පාරමිතා පූර්ණේ කරන්න මුල් වෙන චෛතසිකයට අනුව මේ වෙන්කිරීම සිද්ධ කළත්
බුදුරජාණන් වහන්සේලාගේ අවබෝධ ඥානෙ වෙනස් වෙන්නේ නැහැ. උන්වහන්සේලා තුල පවතින අවබෝධ ඥාන එක හා සමානයි. යම් බෝසතාණන් වහන්සේ නමක් ශ්‍රද්ධා චෛතසිකයේ මුල් කරගෙන පිරුම් පිරුවොත් එහෙම ආන්ගේ බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා ශ්‍රද්ධා අධික බුදුරජාණන් වහන්සේ නමක් කියලා. යම් බෝසතාණන් වහන්සේ නමක් වීර චෛතසිකයේ මුල් කරගෙන පාරමිතා පිරුවොත් උන්වහන්සේ හඳුන්වනවා මොන බුදුරජාණන් වහන්සේ නමක් හැටියටද? වීර්ය අධික බුදුරජාණන් වහන්සේ නමක්. ඒ වගේම යම් බුදුරජාණන් වහන්සේ නමක් ප්‍රඥාව මුල් කරගෙන පින්වතුනි පාරමිතා පිරුවොත් එහෙම මොන බුදුරජාණන් වහන්සේ නමද? ප්‍රඥා අධික බුදුරජාණන් වහන්සේ නමක්. දැන් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්මයේ සඳහන් වන්නේ මොන බුදුරජාණන් වහන්සේ නමක් කියලාද? ප්‍රඥා අධික සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්. එතකොට අනාගතේ පහළ වෙන්නේ මෛත්‍රී බෝස බුදුරජාණන් වහන්සේ වීර්ය අධික සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්. හැටියට ධර්මයේ සඳහන් කරන්නේ. ආන්නෙහිම පෙරම් පුරන්න මුල් වෙන චෛතසිකය අනුව බුදුරජාණන් වහන්සේලා වෙන් කරලා ධර්මයේ දක්වලා තියෙනවා. උන්වහන්සේලගේ අවබෝධ ඥානයේ වෙනසක් මේ එකම අවබෝධය තුල එකම ධර්ම දේශනා කරන්නේ. කිසිම වෙනසක් නැහැ. අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිස යම් දහම් කරුණක් දේශනා කළා නම් අනාගතේ පහළ වෙන මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිස දේශනා කරනු ලබන්නේ ඒ ධහමමයි. කිසිම වෙනසක් නැහැ. අවබෝධය එකයි. ඉතින් මේ බෝසතාණන් වහන්සේලා පාරමිතා පූර්ණේ කරගෙන එනකොට පින්වතුනි නියත විවරණ ලබන්න ඕන. මොකක් ලබන්න ඕනද? නියත විවරණ. දැන් ධර්මයේ සඳහන් කරනවා ප්‍රඥාධික බුදුරජාණන් වහන්සේ නමක් සාරාංශකේ කල්ප ලක්ෂය පිරුම් පුරන්න ඕනේ. ඊළඟට ශ්‍රද්ධාධික බුදුරජාණන් වහන්සේ නමක් අටාසංකේ කල්ප ලක්ෂය පිරුම් පුරන්න ඕනේ. වීර්යාධික බුදුරජාණන් වහන්සේ නමක් 16 අසංකේ කල්ප ලක්ෂය පිරුම් පුරන්න ඕනේ. මේ පූර්ණේ කරන පාරමිතාව කාල 3කට පිටනවා. මනෝ ප්‍රනිධානය, වාක් ප්‍රනිධානය, මහා ප්‍රනිධානය කියලා. බෝසතාණන් වහන්සේ නම හිතින් හිත හිතා එනවා කාලයක් මම අනාගතේ කවදා හරි දවසක බුදු වෙනවා කියලා. හිතින් විතරයි හිතන්නේ කාටවත් කියන්නේ නැහැ. කරන්න ඕන මොනවද කියලා දන්නෙත් නැහැ. ඒ හැබැයි හිතුවිල්ලක් තියෙනවා කවදා හරි දවසක මොනවා වෙනවා කියලාද? සම්මා සම්බුදු වෙනවා කියලා. ඒක හිත හිතා යහපත් දේවල් කර කර ඉනවා. මගෙන් වෙනස් වෙන අවස්ථාවක් සමහර අය තියෙනවා. මනෝ ප්‍රනිධානය පූර්ණේ කරාට පස්සේ වාක් ප්‍රනිධානය කරනවා. වාක් ප්‍රනිධානය කියන්නේ මොකක්ද? කටින් කිකිය එනවා. කටින් කිකිය අනේ මං කවදා හරි බුදු වෙනවා. මං කවදා හරි බුදු වෙනවා. මේක මේ අවුරුද්දක් දෙකක් 100ක් 1000ක් අවුරුදු ලක්ෂයක් කෝටියක් ප්‍රකෝටියක් නේ. අසංකේය කල්ප ලක්ෂ ගාණක් මේ වැඩි කරනවා. හිතින් හිතා එනකොට මගින් වෙනස් නොවි ඒ හිතේ මෙන්න බෝසතාණන් වහන්සේ නමකට කොච්චර වීර්යයක් තියෙනවද? අපි පසුබට වෙනවනේ පින්කම් කරන්න යනකොට. අපි පසුබට වෙන්නේ කම්මැලි වෙන්නේ අපි අතිමදි කරන්නේ අපි අතහැරලා දාන්නේ නැත්te. බලන්න හිතින් විතරක් හිතා අසංකේය කල්ප ලක්ෂ ගාණක් පෙරම් පුරාගෙන එනවා. හිතා එනවා. ඊළඟට වචනෙන් කිකිය යනවා. අර හිතා වචනෙන් කිකිය එන කාලේ කරපු යහපත් ක්‍රියාවන් බලවත් වෙනවා. ඒ බලවත් වුණාට පස්සේ බෝසතාණන් වහන්සේ නමකට ඊළඟට හම්බ වෙනවා මොකක්ද? මහා ප්‍රනිධානය. ආන්ගේ මහා ප්‍රනිධානය තමයි සාරාංශකේ කල්පලක්ෂය, අටාසංකේ කල්පලක්ෂය, 16 කල්පලක්ෂය කියලා තියෙනවා. ඒත් අර දෙක ඊට කලින් මොන දෙකද? මනෝ ප්‍රනිධානයයි වාක් ප්‍රනිධානයයි ඊට කලින් කරලා ඉන්න ඕන. කොච්චර දීර්ඝ කාලයක් සංසාරේ ඉන්න ඕනද? මේ ආපු සංසාර ගමනේ අවිජි මහ නිරේත പ്രേත ලෝකෙට බෝසතාණන් වහන්සේලා විවරණ ලැබුවට පස්සේ ඇතින්නේ. තිරිසන් ලෝකෙ උපදිනවා කැමැත්තෙන් ඒ ඇතෙකුට වඩා විශාල වෙන්නේ වටකුරුල්ලෙකුට වඩා කුඩා වෙන්නේ නැහැ. ඒ අතර ශරීර ප්‍රමාණයක ප්‍රතිසන්දිය ලැබෙනවා කියනවා. ඒ තමන් වහන්සේගේ කැමැත්තෙන් සත්‍යයට පිහිට වෙන්න නම්. ඒ මෙන්න සංසාර ගමනේ
සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් සම්මුඛන වෙලාවේ නියත විවරණ ලබනවා. ඒ නියත විවරණ ලබන අවස්ථාවට කියන මොකක් කියලාද? අබිනීහාර පූජාව. මොකක් කියලාද කියන්නේ? අබිනීහාර පූජාව. ඒ අබිනීහාර පූජාව සිද්ධ කරනකොට නියත විවරණ ලබනකොට මෙන්න මේ කරුණු ටික පූර්ණේ වෙලා තියෙනවා. ධර්මයේ සඳහන් කරන මනුස්සත්තං ලිංග සම්පatti අනිවාර්යෙන් මිනිස්සෙක් වෙලා ඉන්න ඕනේ. මනුස්සාත්ම භාවය ලැබලා තියෙන තිරිසනෙක් වෙලා ඉඳගෙන නියත විවරණ ලබන්න බෑ. ලිංග සම්පatti කියන්නේ පුරුෂයෙක් වෙන්න ඕන, පිරිමියෙක් වෙන්න ඕන. මිනිස්සෙක් වෙලා හිටියට වැඩක් වෙන්නේ නෑ. පිරිමියෙක් වෙලා හිටියේ නැත්නම් ඒ විවරණ ලබන්න බෑ. ඒ විතරක් මේ සඳහන් කරන හේතු කියලා කියන්නේ මොකක්ද? හේතු කියලා කියන්නේ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙන වෙලාවට ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනිත්‍ය ප්‍රතිසංයුක්ත හතරපද ගාථාවක් දේශනා කළොත් ඒ හතරපද ගාථාව අවසානයේ රහත් වෙන තරමට පිරුම් පුරලා තියෙනවා. ඒ කියන්නේ උන්වහන්සේට ඒ වෙලේ තනියෙන් ඕන නිවන් දකින්න පුළුවන්. අයි සංසාරේ එතනින් හැටෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ හතරපද ගාථාවයි අහන්න තියෙන්නේ. රහත් වෙනවා. ඉදා සුමේද තාපසතුමා හැටියට දීපංකර සම්බුදුරජාණන් වහන්සේගේ සම්මුඛයේ අපේ බෝසතාණන් වහන්සේ රහත් වෙන්න පින් පුරලා තිබුණා. හැබැයි ඒ රහත් වෙන්න පින් පුරලා තිබුණාට අනිත්‍ය ප්‍රතිසංයුක්ත ගාථාවක් අහන්න ඇහුවොත් රහත් වෙනවා. ඒකෝට පෙරම් පුරාගෙන යන ගමන එතනින් ඉවරයි. එහෙම පින් පිරලා තියෙන ඕනේ සත්තාර දස්සන. ඒ ඔක්කොමත් වෙලා සත්තාර දස්සනන් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක් මොන ගෙහෙන්න ඕන. දැන් මොන බලන්න මනුස්ස ලෝකෙ ඉපදෙන්න ඕන. ඊළඟට පිරිමියෙක් වෙන්න ඕන. ඊළඟට රහත් වෙන්න පින් පිරලා තියෙන්න ඕන. ඊළඟට සම්බුදු කෙනෙක් සම්මුඛ වෙන්න ඕන. ඔය ටික වෙලා තියෙනකොට බලන්න මේව සැකසෙන එක කොච්චර දුර්ලභද. ඒ විතරක් මේ පප්පච්චා කියලා කියන්නේ මොකද්ද? ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙනකොට කිහි ජීවිතය අතහැරලා තවුස් දම් පුරුණ කෙනෙක් බවට පත් වෙනවා. මේවා පින්වතුනි හරි දුර්ලභ දේවල්. ලෝකේ හරි දුර්ලභ වෙන දේවල්. ඒ විතරක් නෙවෙයි ගුණ සම්පatti කියලා කියන්නේ මොකද්ද? අට්ඨ සමාපatti උපදවලා තියෙනවා. අහසින් යන්න පුළුවන් ධ්‍යාන උපදවලා තියෙනවා. නිකන් හිත ඉවරණ අප්පෙන්නේ. දැන් අර පෙරම් පුරාගෙන ඇවිල්ලා සංසාරේ සම්මා සම්බුදු කෙනෙක් සම්මුඛ වෙනකොට මේ ටික නැත්තම් විවරණ දෙන්නේ නැහැ. අනේ මම පෙරම් පුරාගෙන ආවනේ මම මෙච්චර කල් සංසාරේ ආවා. බලන්නේ ඔක්කොම කරලා අවසානයේ අහසින් යන්න තරම් ධ්‍යාන උපදවලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි සඳහන් කරන අධිකාරෝ කියලා කියන්නේ සම්මා සම්බුද්ධත්වයේ පිරිස ජීවිතේ උනත් දන් දෙන හිතක් තියෙනවා. සඳහන් කරනවා ඡන්දතා සම්මා සම්බුද්ධ වූ බව පිරිස සිදු කළ යුතු සියල්ල කරන්න කැමැත්ත තියෙනවා. මේ වෙලාවේ ධර්මයේ සඳහන් කරනවා මේ ඔක්කොම කරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. දැන් ආයෙ කරන්න දෙයක් නැහැ. ඒ ආපුවාම විවරණ දෙන බුදුහාමුදුරුවෝ මතක් කරනවා මදි. තව කල්ප 100ක් අවිචේ පැහිලා ඉඳෝ කියලා කිව්වොත් එහෙම මහ බෝසතාණන් වහන්සේ මොකක් කියයි කියලා ඒගොල්ලෝ හිතන්නේ. දැන් මේ ඔක්කොම හරි. අයි කරන්න දෙයක් නෑ. කල්ප ගානක් මේ ටික පුරුල්ල බුදුහාමුදුරුවෝ මුණ ගැහෙනවා. ධ්‍යානත් උපදවලා පැවිදිත් වෙලා ජීවිතේ දන් දෙන්න තරම් කැමැත්තක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා තව කල්ප 100ක් අපාය පැහිලා ඉන්න කියලා. එතකොට මොකක් කරයිද මහ බෝසතාණන් වහන්සේලා? සාදු ස්වාමීනි කියලා අපායට යනවා කියනවා. ඉස්සෙනින් අපායට බැස ගන්නවා කියනවා. අහන්නේ කියන. ඒක තමයි ඡන්දතා. ලෝකේ කවුද එහෙම කැමති වෙන්නේ? මාසයක් පන්සල් ගිහිල්ලා ඊළඟ දවසේ පිරිතට හාමුදුරන්ට ආරාධනා කරලා ආවේ නැත්නම් ඊටෙන් පස්සේ අපි පන්සල් යන්නේ අපේ වීර්යය නැති. දැන් අර කල්ප ගණන් ඇවිල්ලා පෙරම් පුරාගෙන පුරුල දැම්මේ වචනේ විතරයි ඕන. අනාගතේ කවදා හරි දවසක මෙන්න මේ කාලේ මේ නමේ සම්මා සම්බුදු වෙනවා කියන වචනේ විතරයි ඕන. එහෙම තියෙද්දි බුදුරජාණන් වහන්සේ නමක් කිව්වොත්
කල්ප 100ක් අපායට හිඳ උන කියලා. දෙපාරක් හිතන්න තු එහෙමයි කියලා දැස ගන්නවලු. වීර්ය එහෙම ලෝකෙ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ නමින් නිදුන සෑයක් මේ ඔබට දකින්න තියෙනවා. කොච්චර ආශ්චර්යයක්ද, කොච්චර ආශ්චර්යයක්ද. පින්වතුනි, ඒ නිසා බුදුවරු ගැන කතා කරලා අපිට නිමා කරන්න බෑ. බුදුවරුන්ගේ ගුණය, බුදුවරුන්ගේ ජීවිතය කතා කරන්න පුළුවන් තවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට පමණයි. අපි කවුද කතා කරන්නේ? අපි කොහොමනම් කතා කරන්නේ? අපිට කියන්න තියෙන්නේ ධර්මයේ මෙන්න මෙහෙම කියලා තියෙනවා කියන එක විතරයි. එතකොට මේ ලෝකේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ධර්මයේ සඳහන් කරනවා වෙනස්කම් තියෙනවා 8ක්. වෙනස්කම් කීයක් තියෙනවද? 8ක් තියෙනවා. මොනවද මේ වෙනස්කම් 8? අවශ්‍ය ප්‍රමාණය වෙනස් වෙනවා. දැන් කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආයු කාලය කීයද? 20000යි. පරමාවශ්‍ය කීයද? 20000යි. අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරමාවශ්‍ය අවුරුදු 80යි. මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරමාවශ්‍ය අවුරුදු 80000. උන්වහන්සේ ගිහි අතහරින අවුරුදු 18000 ගියාට පස්සේ ධර්මයේ සඳහන් වෙන්නේ බුද්ධ වාසී කියනවා අවුරුදු 18000 කියලා තමයි මහාන වෙන්නේ. මහාන වෙන්නේ නිකම්ම යනකොට නිකම්ම නෙවෙයි. තමන්ගේ මාලිගාව පිටින්ම බොම්බඩට යනවා කියලා කියන්නේ ඍති. මහා ආශ්චර්යයක්. මම ඔබට ඒ කරුණ ටික ඉස්සරහට කියලා දෙන්නම් අහගන්න. මෛත්‍රී බුදුගුණ වර්ණනාවේ පුංචි කරුණු ටිකක් කාල වේලාවේ හැටියට. අද මම මේ බණට වැඩි ගොඩාක් වැඩසටහන් අපේ ආරණ්‍ය සේනාසනේ තියෙද්දි. කලාවත කොක්කවිල වනරතන ආරණ්‍ය සේනාසනේ. දැසන 4 පටන් සීල භාවනා වැඩසටහන් තියෙනවා. මම ආරණ්‍යෙන් වඩිද්දිත් අපේ වැඩසටහන් ටික සංවිධානය කළා. වෙන මොකකටවත් නෙවෙයි. නිතරට වැඩම කළේ අපේ මාතර විදේශී හාමුදුරු තරුණ හාමුදුරු කෙනෙන්නේ. මහසිතින් මේක හැත්කලේ ඉතින් ලොකු ප්‍රාතිහාර්යයක් වගේ නේ. තනියම බැනුම් අහගෙන කයි කතන්දර අහගෙන ලෝකයක් එක එක ඒවා කියද්දි මට මතක එක වෙලාවක සම්මා ගැටලු කියලා මොකක්ද කිව්වා නේද? එහෙම මොකක්ද කියලා තිබ්බ මේ චෛත්‍යෙට ගැටලු කියන්නේ කිව්වා. ඔය ඔක්කොම දරාගෙන උන්වහන්සේ ගමන ආවනේ. අපි අගය කරන්න ඕන. මමත් තරුණ භික්ෂුවක් හැටියට අපේ ආරණ්‍ය චෛත්‍යයක් හැදුවා. ධාතු මන්දිරයක් හැදුවා. විශාල ධර්මශාලාවක් හැදුවා. බෝධිඝර හැදුවා. ඕවා කරනකොට මිනිස්සු කියන කයි කතන්දර මොකද තෝම දන්නවා. උදව් කරන් ඉන්නවා වගේම උඩ පහර ගහන මිනිස්සුත් ඉන්නවා. ඒ නිසා උන්වහන්සේ තරුණ භික්ෂුවක් හැටියට කෙටි කාලයකින් ආපු මේ ගමන අපි අගය කරන්න ඕනේ. ඒකට ගෞරවයක් පිණිසමයි අද මේ දේශනාවට වැඩම කළේ. නැත්නම් මේ දේශනාවට මම කීයටවත් වදින්නේ. හේතුව අපේ ආරණ්‍ය සීල භාවනා වැඩසටහන හෙට දවසේ වෙල්පල්ල රාජමහා විහාරයේ මේ වගේම සෑයක් පිනින් විචිත්‍රවත් පින්කමක් කරනවා. ඒ පින්කමේ සංවිධාන කටයුතු පුදු පූජාවන් කරන කටයුතු කොහොම අපේ ආරණ්‍යයෙන් තමයි කරන්නේ. මහාමාරින්දල හිට අපිට වැඩ ආරණ්‍ය සාහනසල සහ බෙදායක පිරිස්. එතකොට මේ ඔක්කොම තියාගෙන මේ ආවේ අපේ හාමුදුරුවෝ ගමන හරිම ලස්සනයි. හරිම විචිත්‍රවත්. මහසි ඉවසගෙන තරහාගෙන මේ ගමන අද ඇවිල්ලා තියෙනවා. ලෝකෙම දැනගන්න ලස්සන තැනක් බවට පත් කරලා තියෙන නිසා ආවේ. ඉතින් බුදුරජාණන් වහන්සේලාගේ ආයු කාලය පිටුතුනේ වෙනස්. අපේ බුදුරජාණන් වහන්සේගේ පරමාවශ අවුරුදු 80ක්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ පරමාවශ 20000යි. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ පරමාවශ අවුරුදු 80 නිසා වෙනස්කම් වලින් එකක් තමයි මොකද්ද? අවශ්‍ය වෙනස්. ඊළඟට ශරීර ප්‍රමාණය වෙනස් කියනවා. උන්වහන්සේලාගේ ශරීර ප්‍රමාණය එකම ශරීර ප්‍රමාණයෙන් නෙවෙයි කියනවා සෑම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශරීරයේ පිටන්. කුලේ වෙනස් වෙනවා කියනවා. කුලේ මොකක් වෙනවා කියනවද? වෙනස් වෙනවා. දැන් අපේ බුදුරජාණන් වහන්සේ උපන්න මොන කුලයේද? ඔක්කාක කුලේ ශාක්‍ය වංශේ.
මාත්‍රිබෝසතාණන් වහන්සේ උපදින්නේ කුලී වංශයෙන් නෙවෙයි වෙනස් වෙනවා. කුලී වෙනස් වෙනවා. ප්‍රධාන වීර්ය කරන කාලය. يعني බුද්ධත්වයේ පිණිස වීර්ය කරන කාලය වෙනස් වෙනවා. දැන් අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ කොච්චර කාලයක් වීර්ය කළාද? අවුරුදු 6ක් වීර්ය කළා. දුෂ්කර ක්‍රියා කළා. හැබැයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ එච්චර කල් වීර්ය කරන්නේ නැහැ. තාම කෙටි කාලයකින් අභිනිෂ්ක්‍රමණය කරලා බොහොම සුළු දවසකින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. ඒ නිසා ප්‍රධාන වීර්ය කරන කාලය වෙනස් වෙනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා. එතකොට බුදුරජාණන් වහන්සේලාගේ මේ බුදු සිරුර හරිය අසිරිමත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ අංගී රසයි කියලා කියනවනේ බුදුරජාණන් වහන්සේලා. ඇයි අංගී රස කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේලා? මේ ශරීරයේ හැම අංගයකින්ම රැස් විහිදෙනවා. උන්වහන්සේලාගේ මේ නියපොතු වලින් තඹ පාට රශ්මියක් විහිදෙනවා. ඒකට කියනවා නඛ රශ්මිය කියලා. උන්වහන්සේලාගේ මේ දත් වලින් රශ්මියක් විහිදෙනවා. උන්වහන්සේගේ අල්ලේ රෝස පාට රශ්මියක් විහිදෙනවා. උන්වහන්සේගේ මේ කිස් වලින් නිල වර්ණ රශ්මියක් විහිදෙනවා. උන්වහන්සේගේ සිරට වටාම තියෙනවා මොකක්ද? සවනග්ගන බුද්ධ රශ්මි මාලාව. ව්‍යාම ප්‍රභාව කියලා රශ්මි මාලාවක් තියෙනවා. කේතු මාලාව කියලා රශ්මි මාලාවක් තියෙනවා. දහටා ප්‍රභාව කියලා රශ්මි මාලාවක් තියෙනවා. අසීත හස්ත ප්‍රභාව කියලා රශ්මි මාලාවක් තියෙනවා. මේවා ගැන වෙන වෙනම කියන්නේ තරයක් පිළිවෙනකම් බණ කියන්න පුළුවන්. අපේ ගෞතම සම්බුදුරජාණන් වහන්සේගේ මේ රශ්මි මාලාව පිහිටලා තිබුණ විදිහට නෙවෙයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ රශ්මි මාලාව පිහිටන්නේ කියලා කියන රශ්මිය වෙනස් වෙනවා. රශ්මි මාලාව වෙනස් වෙනවා. ඊළඟට අභිනිෂ්ක්‍රමණය කරන සඳහන් කරනවා යානෙ වෙනස් වෙනවා. දැන් අපේ බුදුරජාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කළේ කාගේ පිටේ? කාන්තක අසුරු පිටේ. අනෙක් බුදුරජාණන් වහන්සේලා අශ්වයුග පිටේ එහෙම අභිනිෂ්ක්‍රමණය කරනවා කියලා නෑ. දැන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරාම මාලිකාව පිටින්මයි බෝධිත්‍රම මූලයට වඩි නිර්දී. යානෙ වෙනස් වෙනවා. ඊළඟට සඳහන් කරන බෝධි වෘක්ෂය වෙනස් වෙනවා. අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බෝධි වෘක්ෂය මොකක්ද? අසතු බෝධි වෘක්ෂය. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ නා වෘක්ෂය කියලා කියනවා. සඳහන් වෙන්නේ නා වෘක්ෂය කියලා. පරියංක ප්‍රමාණය වෙනස් වෙනවා. පරියංක ප්‍රමාණය කියලා කියන්නේ උන්වහන්සේලාගේ භාවනා කරන්න වාඩි වෙන ආසනයේ ප්‍රමාණය වෙනස් වෙනවා. ඔන්න ඔය වෙනස්කම් අට සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ජීවිතයේ තියෙනවා. බලන්න මේකෙත් අසිරිය. හරි අසිරිය. සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ජීවිතවල සමානකම් හතරක් තියෙනවා. සෑම බුදුරජාණන් වහන්සේ නමකගේම ජීවිතේ සමානකම් හතරක් තියෙනවා. මොනවද මේ සමානකම් හතර? ධර්මයේ සඳහන් කරනවා සෑම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්ම සම්මා සම්බුදු බවට පත් වෙන තැන වෙනස් වෙන්නේ නැහැ. ඒ කොහෙද? ඉන්දියාවේ දඹදිව වජ්‍රාසන පින්බිමේ සෑම බුදුරජාණන් වහන්සේ නමක්. දැන් අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිම් පුරන කාලේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා කීනමක් සම්මුඛ වුණාද? මුණ ගැහුණා. 512027 නමක් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මුණ ගැහුණා. පිරිම් පුරන කාලේ විතරයි. එච්චරකට මේ සංසාරේ බුදුවරු මුණ ගැහිදී ආපු සසරක අපි තාම සංසාරේ. ඔය 512000ක් සම්මා 12027 නමක් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා අපිට මුණ ගැහුන්නේ නැත්ද? මුණ ගැහුණා. මෙතන අපි මේ සංසාරේ නෙවෙයි තිබිටි. හැබැයි අපිට තාම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්න වීර්යමත්. මේ පංච කාමයට යටෝන ආස්වාදී පසුපස හඹාගෙන හිතක් නෙවෙයි අපිට. අපිට ශ්‍රණයක් ලැබුණ නම් පංච කාමයට යන්නේ. ගැලවිල්ලට නෙවෙයි, නිදහස් පැත්තට නෙවෙයි. එතකොට ඒ නිසා අවිජිත පුණ්‍ය භූමියක් සෑම බුදුරජාණන් වහන්සේම පරිහරණය කරන හැංවලට කියන මොකක් කියලාද? අවිජිත පුණ්‍ය භූමිය. ඒතර සමානකමක් තමයි හැම බුදුරජාණන් වහන්සේ නමක්ම සම්මා සම්බුදු බව ලබන්නේ එක තැනක.
සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම ප්‍රථම ධර්ම දේශනාව කරන තැන අද ඉන්දියාවේ බරණැස මිගදායි සිපතන. එතන නම වෙනස් වෙනවා. හැබැයි ධම්මචක්කපවත්තන දේශනාව කරන්නේ එතනමයි. උන දෙවෙනි සමානකම. තුන්වෙනි සමානකම දිව්‍ය ලෝකෙට අම්මට බණ කියන්න වැඩම කරනකොට දකුණු ශ්‍රී පාදයේ තියෙන සංකස් අපි අද හඳුන්වනවා. ඒ තැන වෙනස් වෙන්නේ. දේවාව රෝහණ ප්‍රාතිහාර්ය පාමින් තමයි එදා මනුලොවට වදින්නේ පියවර 3කින්. ඒ ඇවිල්ලා දකුණු ශ්‍රී පාදයේ පොළොවට තියෙන තැන වෙනස් වෙන්නේ. මොන සමානකම. හැම බුදුරජාණන් වහන්සේ නමක්ම තවන් වහන්සේගේ මෑණියන්ට බණ කියන්න දෙව්ලොවට වදිනවා. ධර්මතාවයක්. මේ අසිරිමත් කරුණ ඇහෙනකොට හිත පහදව ගන්න ඕනේ භගවතුන් වහන්සේ කියන්නේ. ඊහිම සාස්ෘණ වහන්සේ නමක් මම සරණ ගියේ කියලා. එතන වෙනස් වෙන්නේ සංකස්ස. ඊළඟට කොහෙද? පිරිනුවම් පාන තැන වෙනස් වෙන්නේ. අද අපි හඳුන්වන්නේ මල්ල සරද දරුවන්ගේ අපවත්තන සාල වනෝද්‍යානය. හැබැයි ඊට නම වෙනස් වුණාට අනේ දැන් එතකොට ඔය කරුණු ටික හරි කියලාද ඔයගොල්ලෝ හිතන්නේ? ඔය කරුණු ටික හරි කියලාද හිතන්නේ? පින්වතුනි ඔය කරුණු ටිකින් එකක් වෙනස් වෙනවා. ඒ තමයි මොකක්ද? බුදුරජාණන් වහන්සේලා පිරිනුවම් පාන තැන වෙනස් වෙන්න පුළුවන්. හැබැයි වැඩිම කාලයක් වැඩ ඉන්න කුටි තියෙන ජේතවනාරාම බුදුරජාණන් වහන්සේ ආන්නේ කුටි වෙනස් වෙන්නේ. කොහොමද වෙනස් වෙන්නේ නැති? කුටිය සවැත් නුවර ජේතවනාරාමේ සුගන්ධ කුටිය අද හැදිලා තියෙනවා. ආන්නේ එතනම තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා වැඩිම කාලයක් වස්වසන කුටියේ ඉදිරියේ. අපේ බුදුරජාණන් වහන්සේ කොපමණ කාලයක් වස්වසුවද? වස්සාන 19ක් වැසුවා. එහෙනම් ඔන්න අවීත පුණ්‍ය භූමි හතර මොකක්ද? සම්මා සම්බුදු බව ලබන තැන, ප්‍රථම ධර්ම දේශනාව කරන තැන, සංකස්ස පුරේට වඩින තැන සහ වැඩිම කාලයක් වස්වසා වැඩි සිටින තැන. ඔය හතරට තමයි කියන්නේ මොකක් කියලාද? අවජිත පුණ්‍ය භූමි කියලා. ඔන්න ඔය සමානකම් හතර බුදුරජාණන් වහන්සේලාගේ තියෙනවා. වෙනස්කම් කීයක් තියෙනවද? 8යි. සමානකම් කීයක් තියෙනවද? දැන් බලන්න භාග්‍යතුන් වහන්සේලාගේ ජීවිතේ වෙනස්කම් ගත්තත් බණක්. ධර්මයක්. සමානකම් ගත්තත් ධර්මයක්. ওই ටිකත් හිතේ තියාගෙන කාල වේලාවේ හැටියට බුද්ධ වංශයෙන් සඳහන් වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගැන කරුණු ටිකක් මම කියන්නම්. අටමාරයි වෙලාව. ඒ නිසා කාලය යනවා කොහොම කියලා ඉවර කරන්නද මොනකද? නේද? මං කෙටියෙන් කියන්න. දැන් මේ මිනිස්සුන්ගේ අවශ්‍ය පිරිහි යනවා කියලා පේනවද නැද්ද? එන්නේ මේ අවශ්‍ය පිරිහිලා ගිහිලා කොතනට එනකම් පිරිහිනවද? අවුරුදු 10ට එනකම් පිරිහිනවා. අවුරුදු 10ට එනකම් පිරිහුණාම මිනිස්සුගේ හැසිරීම චර්යා රටාව චක්කවර්ති සීනාද සූත්‍රයේ පැහැදිලි කරනවා. තිරිසනුන් වගේ කියනවා. අම්මා තාත්තා හඳුනන්නේ නැති, සහෝදර සහෝදරයන් හඳුනන්නේ නැති, දරුවෝ හඳුනන්නේ නැති ගානට හැසිරෙනවා. අද සමාජයේ තනින් තනින් අපිට දකින්න තියෙනවා. මෙහිම අවුරුදු 10ට අවශ්‍ය අඩුන කාලේ මිනිසුන්ට කේන්තියක් එනවා. ඒ එන කේන්තිය පාලනය කරගන්න බෑ කියන හිතෙන් නැති වෙන්නේ. අදත් ඉන්නේ සමහර අය හිතවලනේ. කේන්තියක් උපන්නාම මොකක් වෙනවද? කේන්තිය නැති වෙන්නේ හිතේ තියාගෙන ඉන්නව අල්ලගෙන ඉන්නවා. එච්චර පිනක්වත් මතක තියන්නේ නැහැ. ඔයගොල්ලෝගේ ජීවිතේ එච්චර පින් මතක තියන් ඉන්නවද කරපු? බුද්ධ උපස්ථාන මතක තියන් ඉන්නවද නැහැ? අල්ලගෙන ඉන්නේ මතක් වුණොත් මැරෙනකොට අපායට යන දේවල්. මහසෑවල් වැදපු වාර ගන්න මතකත් නැහැ අපිට. දන්නෙත් නැහැ ජීවිතේ අමතක වෙලා ගියා. ඔබ හිතේ දරාගෙන ඉන්නේ අපි අපායට යන දේවල්. නේද පිටුතුනි? එතකොට අවුරුදු 10ට අඩු වෙනකොට මොකක් වෙනවද? තරහක් වෙනවා. ඒ තරහ නැති වෙන්නේ. මේක තරහ ඇවිල්ලා චක්කවර්ති සීනාද සූත්‍රයේ සඳහන් මම තාම කෙටින් මෛත්‍රී බුද්ධ ශාසනය කියන්නේ දීර්ඝ විස්තරයක් තියෙනවා. වෙලාවේ හැටියට කියන්නේ. මේක පැය 6-7ක් කියන්න පුළුවන් කරුණු ටික. ඊටත් වැඩි. දැන් එහෙම අවශ්‍ය අඩු වෙලා ගිහිල්ලා එකපාරම මිනිස්සුගේ හිතට එන තරහක් තියෙනවා. තරහ නැති වෙන්නේ
මුළු ලෝකෙම මිනිස්සුන්ගේ හිතට එකපාරේ තරහ ඇති වෙනවා. ඒ තරහ ඇති වුණාම ඒ වෙලාවට අතට ආයුධ ලං වෙනවා කියනවා ළඟ තියෙනවා. කැටි පොළු මුගුරු අතට පිහි ලං වෙනවා. ඒ ලං වෙන ගමන් මුර්ග සංඥාව ඇති වෙනවා කියලා සඳහන් කරනවා. කොයිගොල්ලෝ අහලා තියෙන්නේ මුර්ග වරුසා සූත්‍රයේ එහෙම එකක් නැහැ. සූත්‍රයේ තියෙන්නේ මුර්ග සංඥා. මොකද්ද මේ මුර්ග සංඥාව කියලා කියන්නේ? අපි මේ ඇහෙන් රූපයක් දැකලා අනිත් රූප දිහා බලනකොට මේ රූපේ වෙනස් වෙලා අනිත් රූපේ අඳුන ගන්න පුළුවන් එකට තමයි සංඥාව කියන්නේ. සංඥාව වෙනස් වෙනවා. මේක මලක්, මල් පෝච්චියක්, චෛත්‍යයක්, ගහක්, අම්මා කියන එක වෙන්වෙන් වශයෙන් අපිට හඳුන ගන්න පුළුවන්. මුර්ග සංඥාව කියන්නේ එහෙම වෙනස් වෙන්නේ නැතුව අනිත් ඔක්කොම සත්තු වගේ පේන්න පටන් ගන්නවා. ඒකට තමයි මොකක් කියන්නේ? මුර්ග සංඥාවර කේන්තිවිලා ආයුධකට ලං වුණාම ළඟ ඉන්නේ සතෙක් කියලා පෙනුනහම ගහලා මරනවා. කොටලා මරනවා. කපලා මරනවා. හැබැයි සතෙක් නෙවෙයි අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, දරුවෝ වෙන්න පුළුවන්, ස්වාමියා බිරිඳ වෙන්න පුළුවන්. එහෙම අනාගතයකට අපි කියන්නේ. ඒක දැන් පේන්නද සමාජයේ තනින් තන වෙනවා. මුළු ලෝකෙම ගහ මරා ගන්නවා කියන සත්‍යය. කී දෙනෙක් ආනන්තරේ පාප කර්ම කරගෙන ඉන්න සංසාරේ. මුළු ලෝකෙම කපා කොටා ගන්න ඔය අතර පිරිසකට සිහිය උපදිනවා. මේ පින් කර කර යන අයට සිහිය උපදිනවා. අනාගතේ එහෙම තැනකදී සිහිය උපදිනවත් පින් ටිකක් කරගන්න. සිල් රකින්න, සමාධිය වඩන්න. එතකොට සිහිය උපදී. ඒකත් නොකර හිටියොත් එහෙම ආනන්තරේ පාප කර්ම කරලා කොහෙට යන්න වෙයිද? අපාගත වෙන්න. මෛත්‍රී බුද්ධ ශාසනය. සිහිය උපදිච්ච කට්ටිය හැංගෙනවා. හැංගිලා සතියකට පස්සේ ඇවිල්ලා බලනකොට මුළු ලෝකෙම මල කඩම් ගොඩක්. තමන් ආදරේ කරපු අම්මලා තාත්තලා සහෝදර සහෝදරි මෙරිලා නැතිලා. ටික දෙනෙක් බේරෙනවා. ඒ බේරෙන්නේ බුද්ධ ශාසනය සිල් රැක පින් කර යන අය. එයා හිතනවා අපිට විපතක් වුණේ අපි සිල් රැක්කේ නැති නිසා. එක එක ශික්ෂාපදේ රකින්න පටන් ගන්නවා. එක එක ශික්ෂාපදේ රකින්න පටන් ගන්නකොට පරම්පරාවෙන් ජෙනරේෂන් එකකින් ජෙනරේෂන් එකට අවශ්‍ය වැඩි වෙවි යනවා. 10 20 වෙනවා 20 40 වෙනවා 40 80 වෙනවා 80 160 වෙනවා 160 ඊළඟට 300 ගණන් වෙනවා එහෙම වෙන් වෙලා 600 ගණන් 1000 ගණන් 2000 ගණන් 4000 ගණන් මොහොම වැඩි වෙලා ලක්ෂයට අවශ්‍ය වැඩි වෙන කාලයක් අනාගතේ එනවා. අවුරුදු ලක්ෂයට අවශ්‍ය වැඩි වෙලා අවශ්‍යයි පිරිහිනවා 80000ට. කොච්චර කාලයකටද? අවුරුදු 80000කට අවශ්‍ය අඩු වෙනවා. ආන්නේ අවුරුදු 80000ට අඩු වෙනකොට තමයි මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙන්නේ. කොච්චර දීර්ඝ කාලයක්ද මතක තියාගන්න. දීර්ඝ කාලය අවුරුදු 80000ට මොකක් වෙනවද? මනුෂ්‍ය අවශ්‍ය අඩු වෙන්න ඕන. ඒ අඩු වුණාම තමයි උන්වහන්සේ මේ ලෝකෙට පහළ වෙන්නේ. එතකොට ධර්මයේ සඳහන් කරනවා මේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සංසාරේ එකට ආපු තැනක් ගැන. ඒ තැනේදී සිද්ධ වෙච්ච ක්‍රියාවක් නිසා තමයි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. නැත්නම් ඉස්සෙල්ලා බුදු වෙන්නේ හිටියේ කවුද? මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒකත් මම කියන්නම් කිව්වා. එක ආත්මික මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගෝලෙක් වෙලා හිටිය ගෞතම බෝසතාණන් වහන්සේ. ගුරුවරයා ගෝලයා කැලේ මැදින් යනකොට දකින්න ගුහාවක අලුත් උපන් පැටියෝ ටිකක් එක කොටි දෙනක් ඉන්නවා. මේ කොටි දෙනෙට බඩගින්න වැඩි කමට පැටවු ටික කන්න යනවා කියලා දැක්කහම මෛත්‍රී බෝසතාණන් වහන්සේ තමන්ගේ ශිෂ්‍යයාට ගෞතම බෝසතාණන් වහන්සේට පොඩ්ඩක් බලන් ඉන්න මොකද වෙන්නේ කියලා මං කැම ටිකක් ගන්න කියලා. බලාගෙන ඉඳලා මේ ගෞතම බෝසතාණන් වහන්සේ කල්පනා කරා දෙන්නම් හරියන්නේ නැහැ. තව ටිකයි. ඒ නිසා මොකද කළේ? මම බිලි වෙන්න ඕන කියලා අර කොටි දෙනෙක් ඉස්සරහට පැන්නා. ආන්නේ කොටි දෙනෙක් ඉස්සරහට පැන්නහම කොටි දෙන අල්ලගෙන
කකුල ඉඳන් මොහම කාගෙන ආව කියනවා කෑල්ලෙන් කෑල්ල. ඒ කෑල්ලෙන් කෑල්ල තමන්ගේ ශරීරය කඩාගෙන කනකොට බෝසතාණන් වහන්සේ හිතුවේම බුදු වෙන්න කියලා කිව්වා. බලන්න බොන්වහන්සේගේ කැපකිරීම. හිතුවේම බුදු වෙන්න කියලා. ලෝක සත්‍ය දුකින් නිදහස්. අද මේ පින් ටික අපි පුරන්නේ කවුරු නිසා? මේ සෑයක් ඉදුණේ කවුරු නිසා? වැඩියමක් මොන්නේ ඔයගොල්ලෝ මනුස්ස ලෝකෙට ආවේ කවුරු නිසාද? බුදුරජාණන් වහන්සේ නමක් නිසා සිල් රකින්න කියපු එක අහලා. සිල් රැක්ක නිසා. එදා ඒ වෙලාවේ තමන් වහන්සේගේ ශරීරයම අනුභව කරලා ඉවර වෙද්දී කල්පනා කරාලු අනේ මට කලින් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුදු වේවා කියලා ගෞතම බුදුරජාණන් වහන්සේ හිතුවා. මෛත්‍රී බෝධිසත්වෝ මට කලින් බුදු වේවා කියලා. මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඇවිල්ලා බලනකොට ගෝලයා නැහැ. අනේ විපරම් කරලා බලනකොට අර කොටි දෙනෙක්ගේ ගුහාව අවට තියෙන මස් කෑලි වැටිලා රෙදි කෑලි වැටිලා. ආන්නේ වෙලාවේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ කිව්වා මොකක්ද? මට කලින් ගෞතම බුදුරජාණන් වහන්සේ ගෞතම බුදුසසුන වහන්සේ බුදු වේවා. ආන්ගේ වචනෙට කියනවා ගෞතම බෝසතාණන් වහන්සේ කලින් සම්මා සම්බුදු බවට පත් වුණේ. බෝසතාණන් වහන්සේගේ වචනික බලය බලන්න. බෝසතාණන් වහන්සේගේ වචනික ශක්තිය මට කලින් ගෞතම සම්මා සම්බුදු බුදු වේවා කියලා මෛත්‍රී බෝසතාණන් වහන්සේ කිව්වා. ඒ වචනේ බෝසතාණන් වහන්සේ නමකගේ වචනයක් තියෙනවා නම් ඒ වචනේ එච්චර බලවත් නම් මගේ පින්වතුනි මොකක් වේද බුදුරජාණන් වහන්සේගේ වචනික බලය. ඒ නිසා ඉද සීලං කියලා පෙන්නපු සීලෙන් පිහිටන්ට ඉද සමාධියෙන් කියලා පෙන්නපු සමාධිය වඩන්න ඉද ප්‍රඥා කියලා පෙන්නපු ප්‍රඥාව වඩන්න අවුරුදු 18000ක් වාසය කරලා අවශ්‍ය කරලා තමන් වහන්සේ මම මේ කෙටියෙන් අවශ්‍ය ටික කියන්නේ කාලය යනවා. තමන්ගේ ඒ ආත්ම භාවය මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ අගබිසව තමයි චන්ද්‍රමුඛී කියන දේවිය. චන්ද්‍රමුඛී ඒ චන්ද්‍රමුඛී කියලා කියන්නේ මොකක් නිසාද? චන්ද්‍රමුඛී හඳ වගේ ලස්සනයි කියනවා. හඳට කවුරුත් කැටයි කියන්නේ නැහනේ. කුඹලක හඳට කැටයි කියන අය නේද? හඳ කාටත් ලස්සනයි. කාටත් ලස්සනයි. මේ මනුස්ස ලෝක උපදින අය කෙනෙකුට ලස්සන වෙනකොට අනෙක් කෙනාට මොකක් වෙනවද? කැතයි නෙමෙයි. එහෙම නැද්ද? හැමෝටම ලස්සනට පේන්නේ හැමෝටම ලස්සනට පේන නිසා මේ බිසවට කියනවා කවුරු කියලාද? චන්ද්‍රමුඛී. එහෙම බිසවක් ලැබෙනවා. ඉතින් මේ චන්ද්‍රමුඛී දේවියයි මෛත්‍රී බෝසතාණන් වහන්සේට පුතෙක් උපදිනවා. ඒ පුතාගේ නම තමයි බ්‍රහ්මවර්ධන. එයාගේ නම තමයි මොකක්ද? බ්‍රහ්මවර්ධන. ආන්නේ දිනේම මෛත්‍රී බෝසතාණන් වහන්සේ සතර පෙර නිමිති දකිනවා. ආන්නේ සතර පෙර නිමිති දැක්කහම ගිහිගේ පිළිබඳව කලකිරලා සප සම්පත් අතහැරලා නිවන් අවබෝධ කරගන්න ඕනේ ගිහිල්ලා උඩුමහලට යනවා. තමන්ගේ මාලිගාවේ උඩට යන්නේ. උඩට ගිහිල්ලා දවස් 7ක් උඩින් ඉඳගෙන සිල් රැකලා දුෂ්කර ක්‍රියා කරනවා. මෛත්‍රී බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියාව කීයද? දවස් 7යි. මං කියවනේ වෙනස්ක. දුෂ්කර ක්‍රියා කරන කාල වෙනස් වෙනවා. අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවුරුදු 6ක් දුන්නා. අපිට මේ සීනාද සූත්‍රවල මොන දෙහිනවා පුදුම දුකක් උනාසේ. නැන්සේ කියනවා සීනාද සූත්‍රයේ මේ ලෝකෙ දින විකට භෝජනය කියලා භෝජනයක්. දුෂ්කර ක්‍රියා කරලා අන්තිමට මම විකට භෝජනයක් වැළඳුවා. මොකක්ද විකට භෝජනය? පෙරතුරු ජීවිතේට අහලා නැති ඇති. තමන්ම මල පහ කරලා තමන්ම අනුභව කරනවා. එහෙම අනුභව කළා අපේ ශාස්ත්‍රඥ වහන්සේ අපිට මේ ධර්මය හොයලා දෙන්න. එහෙම අනුභව කළා විකට භෝජනයක් වැළඳුවා. ආනන්ද මං කිව්වා මේ ධර්මය අවබෝධ කරගන්න. සාරිපුත්‍ර චක්කවර්ති සීනාද සූත්‍රය. එහෙම ශාස්ත්‍රඥ වහන්සේ නමක් ඔබට ලැබුණ වෙලාවේ අඩුම තරමේ පන්සිල් පදවහමක් රකින්න. එහෙම කැපකිරීමක්. එතකොට මේ අපේ මෛත්‍රී බුදු බෝසතාණන් වහන්සේ අවුරුදු කීයක් දුෂ්කර ක්‍රියා කරනවද? අවුරුදු කීයක්වත් නෙවෙයි දවස් 7ක්. බුදුමහලේ කැලේට ගිහිල්ලා නෙවෙයි.
තමන්ගේ මුදුමහලට ගිහිල්ලා දුෂ්කර ක්‍රියා කරනකොට සඳහන් කරනවා වෙසක් පුර 15ක පොහොය දවසක මහා නිමිති අබිනික්‍රමණය කරන්න ඕන කියලා හිතක් පහළ වෙනවා. දැන් දුෂ්කර ක්‍රියා කරලා ඉවරයි. දවස් 7 ගෙවෙනකොටම හිතුණා දැන් නම් මහා අබිනික්‍රමණය කරන්න ඕන කියලා හිතනකොටම රැකවල්ලා සිටි මහා පිරිස් සමගින් අහසින් බෝමැදට වඩනා බව පදාලසේ ධර්මයේ කියනවා. අර ඔක්කොමත් එක්ක වජ්‍රාසන පුණ්‍ය භූමියට වජ්‍රාසන පින්දුමට අර මාලිගාව පිටින්ම ගිහිල්ලා පහළ වෙනවා. නිර්දිය. එහෙම බුදුවරයෙක් වෙනුවෙන් ඉදිරිච්ච සෑයක් මේ ඔබේ දේශමාන තියෙන්නේ සාදු සාදු කියලා නමෝදන්නට. එහෙම බුදුවරයෙක්. ඒක සඳහන් කරනවා කිරිපුඩු දානේ කවුද පූජා කරන්නේ? නෑ. මෛත්‍රී මෝතර බුදුරජාණන් වහන්සේ චන්ද්‍රමුඛී දේවිය. තමන්ගේ දේවියමයි කිරිපුඩු දානය පුයි සුජාතාවගේ කිරිපුඩු දානය හරි පුදුම එකක් නේ. හරක් 500ක් කරන් 250 බෙදලා පිරිසකට දුන්නලු වතුර බොන්න. තව පිරිසකට වැල්මී කවලම් කරපු වතුර දුන්නා. බොන්න. වැල්මී කවලම් කරපු පිරිසයි තව පිරිසකට කිරි දෙනවා. වතුර දෙන්නේ නැහැ කිරි දෙන්නේ. එහෙම කාලයක් ගිහිල්ලා වැල්මී 250ක් හවස්සට කිරි දෙන 250කට දෙනවනේ. ඒ 250 අරගෙන අර කිරි දුන්න 250කුත් අරගෙන 250නොත් භාගේ අරගෙන සම්පූර්ණම වතුර නොදී එක එක දෙනුම් අඩු කරනවා. අර කිරි වැල්මී දෙන අයගෙන් කිරි අරගෙන දිති අවසානට හරක් දෙනකොට අඩු කර හරක් 8 දෙනකොට අඩු කරනවලු ප්‍රමාණය. ඒ කියන්නේ අර 250ට කොටසකට වැල්මී දෙනවා කොටසකට වතුර දෙනවා. ඊට පස්සේ වැල්මී දෙන කොටසින් කිරි අරගෙන මොකද කරන්නේ? අර 250න් භාගයකට වතුර වෙනකොට ඒ කිරි දෙනවා. මේ අයට වතුර බොන අයකින් කිරි දෙනවා. තේරුණාද කියන්නේ? හරක් 500ක් 250 වෙන් කරනවා. වෙන් කරලා 250කට වතුර දෙනවා 250කට වැල්මී කවලම් කරනවා. අර 250න් කිරි ගන්න කිරි තියෙනවනේ. ඒ කිරි අරගෙන මේ 250ට වතුර වෙනකොට බොන්න දෙනවා. එතකොට මේගොල්ලෝ බොන්නේ මොනවද? කිරි. ඒ අයකින් කිරි අරගෙන තව කොටසකට දෙනවා. එහෙම 8 දිනකට අඩු කරලා මේ 8 දිනාකින් ගත්ත කිරි වලින් කියනවා මොකක්ද? කිරි දාන හැදින් සුජාතාව. ඒ හදනකොට ලෝකයේ තියෙන රසවත් මෝජාව සතරවරන් දියුරු 4 දෙනා ඇවිල්ලා කිරි ආහාර පාත්‍රයට දානවා. ඒ තරම් රස භෝජනයක් ලෝකයේ ආයි හැදෙන්නේ නැහැ. ඒ තරම් රසවත් ගුණවත් මේ භෝජනය. මේ කිරි ආහාර පූජාව සුජාතාව විසින් අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කළා. මට වෙලා යනවා 8:40යි වෙලාව. මේ කරුණ කීවෙනවා බුදු කෙනෙකුගේ නවත්තන්න හිතෙන්නේ. දැන් අපි කතා කරමින් ඉන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගැන. එතකොට චන්ද්‍රමුඛී දේවිය තමයි මොකක්ද? කිරියහාර පූජාව දෙන්නේ. එතකොට ඒ කිරියහාර වළඳලා පැවිදි විස්කින නාබෝධිය ළඟට වැඩම කරලා නාබෝධි රුක මූලදී සෞඛ්‍යලසුන් නසා සම්මා සම්බුදුරජාණන් වහන්සේ බවට පත් වෙනවා කියලා ධර්මයේ සඳහන් කරනවා. ආන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ නාමයට තමයි මේ සෑය ඉදුනේ. එතකොට මේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ සංසාරේ මොන වගේ අයටද? ඒකත් ධර්මයේ කියලා තියෙනවා. ඔන්න අහගන්න. මෛත්‍රී සර්වඥන් වහන්සේව දකින්න කවර හොදයක්? පංචිල් දැක්කා හොද, දස කුසල් වල යෙදුනා හොද, මෛත්‍රී බුදුන් දෙක නිවන් දකුණා හොය. එහෙනම් මෛත්‍රී බුදුන් දෙක නිවන් දකින්න නම් මොකක් කරන්න ඕනද? පංචිල් රකින්න ඕන. නිකන් ඔහි උඩ පැන පැන හිටියට හම්බ වෙන්නේ දස කුසල් වඩන්න ඕන. දාගත් කරවෝද, දාඩු කරුණු පිදුවෝද, දානශාලා තැනුවෝද, මේ මෛත්‍රී බුදුන් දෙක නිවන් දකින්නා හොය. දාගත් තැනූ අය, ධාතු කරුණු පූජා කරපු අය, දානශාලා හදවපු අයට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙනවා. වැව පුකුණු බැන්දෝ, ඒ දඩු පාලම් තැනුවෝ, ඒ වගේම ධර්ම දේශනා කරවනු අය, ධර්ම ශ්‍රවණය කළ අය, ධර්මයේ නියලලද්දෝ, ඒ වගේ විතරක් නෙවෙයි පන්සල් තැනුවෝ, ගිලන්හල් තැනුවෝ, අනාථාගාර ඉදි කරවුවෝ, ඒ වගේම
ආදර බහුමානෙන් මහාන දම් පිරුවෝද මහාන වෙලා ගෞරවයෙන් හිටියත් මහජනයා කුසල්හි යෙදවූ පැවිද්දෝද ආහාර පාන දන් දුන්නෝද ගෙවල් දොරවල් නිවාස තනා දුන්නෝද කෙත්තතු පිදුවෝද සිවුරු රෙදි පිළිපිදුවෝද ශිල්ප ශාස්ත්‍ර හැදෑරීමට ආධාර උපකාර කළෝද භාෂා ශාස්ත්‍ර දියුණුවට පොතපත පිදුවෝද ඒ විතරක් නෙවෙයි පිළිම ගෙවල් ඉදි කරවුවෝද පෙති පිළිම කරවුවෝද ඒ විතරක් නෙවෙයි බෝධිසත්ව චරිත කතාවන් අඹවන ලද්දෝද විතිසිතුවම් කරවුවෝද ගිලනුන්ට උපස්ථාන කළෝද රෝග තුරන් කිරීමට වෙහෙස මහන්සි වූවෝද වසංගත රෝග වළක්වාලුවෝද සතුනට කරන හිංසා වැළැක්වුවෝද ගිලන් සතුනට දෙහෙත් තේත් කොළෝද බන්ධනගත සතුන් මුදා හැරියෝද මෛත්‍රී බුදුන් දකින්නේය. එහෙනම් මෛත්‍රී බුදුන් දකින්න අය මේක කර කර යන්න ඕනද නැද්ද? ওই ටික කර කර යන්න ඕන. නිකම් නෑ පතපතා ගියාට බෑ. මම කෙටියෙන් විස්තර කරන්න නැතුව විස්තර ටික කියන්නේ නම් වශයෙන් මව්පියන්ට උපස්ථාන කළෝද ගුරුවරුන්ට සංග්‍රහ කළෝද තුනුරුවන් නොදෙසා උඩුරියන් පාවට පිදුවෝද ශබ්ද පූජා පැවැත්වුවෝද ඒ විතරක් නෙවෙයි සුදු දුම් පිදුවෝද පහන් ගෙවල් තැනුවෝද මේ මෛත්‍රී බුදුන් දකින්නා ඔය එක පිනක් හරි මේ අපේ පින්බිමින් නැත්තු කරලා තියනවද නැද්ද? කරලා තියෙනවා. දැන් මේ කරුණ වහගෙන මේව පුරුදු කරන්නේ. ඒ වගේම කියනවා බණ අසන්නට අඬ ගැසූ බණ දේශන කල්ලි සාදුකාර දුන්නෝ මහජන සුපසිත සැලසූ රජමැති එමෙති සිටු ආදී නරදෙටුවෝ නොතලා අයබරුගත් රජදරුවෝද පැවිද්ද සඳහා දරුවන් පූජා කළ දෙමව්පියෝද ඉන්නවා. එහෙනම් සුදුසුකම් සපුරපු අම්මා කෙනෙක් නේ. මයි අපේ මාතෘ විජය හඳුරන අම්මා ඉන්නවද කොහෙද ඉන්නේ? ඉන්නවා නේද? සුදුසුකම් සපුරපු කෙනෙක් ඉන්නවා මෛත්‍රී බුදුන් දකින්න. ඒ වගේම වස් කාලයන්හි පිළිවෙත් පෙරූ ගිහි පැවිද්දෝද මෛත්‍රී බුදුන් දෙක නිවන් දකින්නෝය කියලා සඳහන් කරනවා. කරුණ ගොඩාක් තියෙනවා මේ මෛත්‍රී බුදුන් දකින්න සුදුසුකම් මම කියාගෙන යන්න කාලය වේලාව යන නිසා සඳහන් කරන මම්මාවත් ඉදි කරපු අය අම්බලන් තනපු අය දන්සල් දුන්න අය ත්‍රිවිධ රත්නය උදෙසා පෙරහැර පවත්වපු අය බුදු සිරිතින් සරසා වෙසක් තොරන් බැඳින අය තුනුරුවන් උදෙසා පහන් කූඩු විසිතුරු කරපු අය ඒ විතරක් නෙවෙයි නැති බැරි අයගේ මංගලව මංගල කටයුතු සම්පාදනය කරපු අය ගරු කළ යුතු අයට ගරු කර සරු දැක්වූ අය ඒ විතරක් නෙවෙයි ගණ්ඨාගාර පිදු අය දාගම් විහාර පන්සල් සුළුපිරියම් කරපු අය බලු කපුටු ආදී සතුන්ට ආහාර දුන්න අය කටින පින්කම් කරපු අය වන්දනා කියන් අය ගෞතම බුදු පියාණන් උදෙසා බුදු දම් දෙසූ පිරිනොම් පෑතෙන් වැඳ පුදාගත්තෝද මෛත්‍රී බුදුන් දකින්නේ. මරණයට කැපූ සතුන් මරණ භයෙන් මුදවා අභය දන් දුන්නෝද මෛත්‍රී බුදුන් දකින්නේ. විහෙර විහාර හා පාසල් රෝහල් අනාථ නිවාස සඳහා ඉඩකඩම් පිදුවෝද මේ මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න. බලන්න ඒවා කරන අයට තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ. ඊළඟට මේක තව විස්තරයක් තියෙනවා. මෛත්‍රී බුදුන් දකින්නේ කාටද බැරි වෙන්නේ කාටද කියලා තියෙනවා. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ නැති වෙන්න හේතු ටිකක් තියෙනවා. උන්වහන්සේ මම ඒ ටික කියන්න. වැදගත් ටිකනේ. සඳහන් කරනවා මෛත්‍රී සර්වඥන් වහන්සේ නොදකින්නෝ කවර හොදයක්. මෞනෙරියෝ මරපු කෙනා, පියා මරපු කෙනා, රහතන් වහන්සේලා මරපු කෙනා, ලෝහිත උපාදක කුසල කර්මේ භාගතුන් වහන්සේගේ ලේසට උපු කෙනා, සංඝ වේදේ කරපු කෙනා, දාගබ් බින්දෝ පිටිපිලිම බෝගස් වෙනසු රන් රිදී ආදී නිසා බුදු පිළිම සොරකම් කළෝද මෛත්‍රී බුදුන් දකින්නේ. දාගබ බින්දොත් බෝගහක අත්තක් කැපුවොත් බුදු පිළිම හොරකම් කළොත් ආයි මෛත්‍රී බුද්ධ ශාසනයවත් ගොඩේන්න බෑ. ඒ කියන්නේ බෝපතක් අයින් කරන එකත් කල්ප ගානක් අපයි මෙදෙන්නේ පිටක් කියන්නේ. බෝපතක් අයින් කරන එකත් කල්ප ගානක් සංසාරේ සැප විඳින පිටක්. ඊළඟට කියනවා වනපොත් විනාශ කරපු අය, සංඝ සතු දීපල හොරකම් කරපු අය, ගසා කාපු අය මෛත්‍රී බුදුන් දකින්නේ නැහැ කිව්වා. මොන අද කාලේ ගොඩක් අයට වටින කතා. මෛත්‍රී බුද්ධ ශාසනයත් අහිමි වෙනවා. මහාන බමුණන්ට හිරිහැර කළෝද, මව්පියන්ට හිංසා පීඩා කළෝද, සිල්වතුන් ගුණවතුන්ට බොරු චෝදනා කළෝද, දන්නට පුදපඬුරු ගසා කෑවෝද, මහජන සම්පතකදී අයථා ලෙස පරිහරණය කළෝද, කපටි වංචනිකයෝද, මෙලොවක් නැත පරලොවක් නැත පිනක් පවක් නැතයි කීවෝද, ප්‍රාණඝාත කළෝද,
සොරකම් කරපු අයද, අනුබල දුන්න අයද, අනාචාරය හැසිරිච්ච අයද, බොරු කියපු අයද, පරුස වචන කියපු අයද, සම්පප්පලාපා කියපු අයද ආයේ කවදාවත් මෛත්‍රී බුදුහාමුදුරු මුණ දෙන්නේ කර ගියොත් දැන් කරනව නම් නවත්තගත්තොත් chance එක තියෙනවා. ඕක කර ගියොත් හම් වෙන්නේ මත්පැන් බොන අය, මත්ද්‍රව්‍ය විකුණන අය, සතුන් මස් කන අය, ඒට අනුබල දෙන අය, මරණය පිණිස සතුන් නැති කරන අය, මරණය පිණිස සතුන් විකුණන අය, බොරු සාක්ෂි දෙන අය, ණය දීලා ණය අරගෙන ණය ගෙවපු නැති අය. ඕක බලන්නකෝ. ණය අරන් ණය දෙන්නේ නැතුව මගහැරියත් මෛත්‍රී බුද්ධ ශාසනය මගහැරෙන එක. අන් අයට ලැබෙන දේ වැළැක්වුවොත් දැන් මේ පන්සලට ලැබෙනවා කයි කතන්දර කියලා නවත්තනවා කියන්නේ දේශිනේ වැඩි හිතන්න. මම කියන එකක් නෙමෙයි මේ ධර්මයේ මේ වංශ කතාවල අටුවාවල තියෙන විස්තරයක් මම මේ අරන් ආයේ හොයාගෙන ඔයගොල්ලන්ට අහන්න දෙන්න. ඊළඟට සඳහන් කරනවා නිසිලෙස මහානදම් නොපුරපු අය, ඒ වගේම අල්ලස් ගත්ත අය, දීතර ගිනි තියපු අය, ගහකොළ විනාශ කරපු අය, වගාවන් විනාශ කරපු අය, වසවිස කාපු අය, කවවපු අය, අදිහෝනියන් කරපු අය, ජාවාරම් කරු, අධික මිලකට වෙලෙන දාම් කරන අය, බොරුවෙන් වංචාවෙන් මෙතිවරුන් නරදෙටුවන් නොමග යවපු අය, ඒ වගේම අවියාවුද තනපු අය, එකී පාපයට අනුබල දුන්නෝද මෛත්‍රී බුදුන් නොදකින්නේ. එහෙම ලෞකික අපේ අම්මලා තාත්තලා එකතු වෙලා මෛත්‍රී බුදුන් දකින්න යන්න අද මහ සෑයක් ගෞතම සම්බුද්ධ ශාසනය ඉදි කරලා අප්‍රමාණ පිනක් ජීවිතයට එකතු කරගත්තා. සාදු සාදු කියලා සතුටු වෙනවා. මීට වඩා කාලය ගන්න බෑ 9:10යි වෙලාව. ඒ නිසා මම සතුටු වෙනවා මේ පින්බිමට ඇවිල්ලා මේ පින්බිමේ සෑය පූජා කරලා සිද්ධ කරපු පළවෙනි ධර්ම දේශනාව මට කරන්න ලැබුණ එක ගැන මම මීට කලිනුත් මේ බිමට අවස්ථා ගණනාවකදී දේශනාවලට වැඩම කළා. අද මාතර විජේසිංහ හාමුදුරුවන්ගේ අප්‍රේත ධෛර්යය නිසා මේ ගමන ඇවිල්ලා මේ බණ චුට්ට ඒගොල්ලන්ට කියලා දුන්නේ. එහෙනම් මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වා සිල් ගුණදම් පුරාගෙන යන්න මේ උත්තම පින අපට උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් රැස් කරගත්ත සීල පින් දෙවියන් ඇතුළු සියලු සත්‍යයන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. නිවනට පාරමිතාවක්ම වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු නම් පරන්ති. විද වසර දෙකකට පෙර මේ පරලොව ගියේ ටීඑච් ගුණදාස තේනුවර පියාණන් ප්‍රධාන වංශ පරම්පරාව ඥාතෝ මේ සිළු ඥාති දෙකින් අපේ හාමුදුරුවන්ගේ ආදරණීය පියාණන් නේද? ඉතින්බර පුතෙක් ලෝකෙට බිහි කරලා මේගේ ආදරණීය පියාණන් ප්‍රධාන හැමදෙනා නම් මේගේ සිළු ඥාතීන්ට මේ පින නිවනට පාරමිතාවක්ම වේවා. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සසර වසනාතුරු නිවන් දකිනාතුරු සත්පුරුෂයන්ගේ කාලෙ මිතුරන්ගේ ඇසුර ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ඉතින් මේ වෙනි පින්බර පුතණු කෙනෙක් ලෝකෙට බිහි කරලා සසුනට පූජා කරපු පින්වත් ස්වාමීන් වහන්සේගේ පුංචි වැරදීමක් නිවැරදි කරන්න ඕන. මේ සම්සඳහන් කරලා තියෙන ස්වාමීන් වහන්සේගේ තාත්තගේ අයියා. මම හිතුවේ තාත්තා කියලා. තාත්තගේ අයියා ඒකත් නිවැරදි කරනවා. තාත්තත් මේ පරිලව ගිහිල්ලා අයියාගේ නම සඳහන් කරලා තියෙන නිසා අපි නිවැරදි කිරීම සිද්ධ කරනවා මේ වෙලාවේ. එහෙමනම් ඒ ආදරණීය තාත්තා, ඒ තාත්තා නම් මේගේ අයියා ඇතුළු හැම දිනාටම නැවත පින් අනුමෝදන් කරමු. උතුම් නිවන් පිණසම හේතු වාසනා වේවා. ඒ වගේම පින්බර පුතුණු කෙනෙක් ලෝකෙට බිහි කරලා සසුනට පූජා කරපු මාළනී සිල්වා මෑණියන්ට
නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් මේ පින්වත් මෑණියන්ටත් මේ පින් බලෙන් නිදුක් නිරෝගී භාවයේ සැලසේවා, චිර ජීවනයේ සැලසේවා, සුවපත් භාවයෙන්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. අප්‍රහිත ධෛර්යයෙන් සම්බුදු සසුනට ලෝකකට වැඳ පිදුම් ලබන්නට පින් කරන්නට පුළුවන් පින් බිමක් නිර්මාණය කරපු මාතර විජේසිය පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. ටීඑච් ප්‍රභාස්රංග දේනුවර පුදුනුවන් ප්‍රධාන දායකත්වයේ දරන පින්වත් හැම දිනාමත් ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දිනාමත් පින්කම් සදා පරිස්සමෙන් අපේ වඩම්මගෙන මේ සංඝ පුදුනුවන් ඇතුළු හැම දිනාමත් භාග්‍ය ආදරණීය මෑණියන් ප්‍රදාන පොළේ හැම දිනාමත් ලක්වැසි ලොවැසි සියලු දිනාමත් වෛසාඛ මංගල්‍යයේ සැනසෙන පින්පුරන හැම දෙවි කෙනෙකුටමත් මනුලොව හැමතමත් මේ පින නිවනට පාරමිතාවක්ම වේවා. සුඛී හෝතු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේව චතෝ නිභාන සම්පatti විනාති සමිච්ඡතු සුඛති සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං විල්ලේන මායාලද්දං පාසිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්දා සීල දයා වාසං බුද්ධ පුත්තං නමං. තෙරුවන් සරණයි හැම දිනාටම. අද මෙත්මුනි මහා සෑය ශාසනයට පූජා කරපු ඊයේ දවසේ ශාසනයට පූජා කරන්නට යෙදුණු මේ මෙත්මුනි මහා